නැහැ කිව්වා. මේ සියලු දේවල් වලට ඒ ප්‍රබල ග්‍රහ මාරු බලපාලා තියෙනවා. විශේෂයෙන් මට කියන්න මුලින්ම රවි මාරුව සහ කුජ මාරුවෙන් ගෝතරක්ෂණය මේ රවි මාරු වීමත් එක්ක සිදුවන ක්‍රමවේදය. දැන් රවි ග්‍රහය කක්ෂය තුළ වෙනස් වීමක් මුලින්ම ආරම්භ කළේ කුම්භ රාශියට ආවා හරියටම පෙබරවාරි මාසයේ 13 වෙනිදා දිනේදී. 14 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම පරිසරය තුළ අලුත් පරිසරයක් ඇති කරමින් රවි කක්ෂය තුළ උදවලන වී ගමන් කරනවා. ඒතර මේකත් එක්ක අර නිහඬතාවයේ බැඳීමින් ලෝකේ පරිපාලන තත්ත්වයන් තුළ වෙනස්කම් ඇති කරනවා. ඔතනටම තවත් ග්‍රහ මාරුවීමක් එකතු වෙන කුම්භයට ඒ කවුරුත් නෙමෙයි ඒ කුජ ග්‍රහ මාරුවීම. එහෙනම් ඒක ආවේ පෙබරවාරි මාසයේ 23 වෙනිදා. කුම්භ රාශියේ මේ ග්‍රහයන් දෙදෙනා පැමිණීමත් එක්ක ලෝකේ නායකත්වය හා අභිමානවත් බව සහ සටන්කාමී බව මූලාරම්භය තියෙනවා. දැන් අර මම කිව්වා ඔව් මම සාමාන්‍ය වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක වෙනවා කියලා තමයි කියන්නේ. ඒක මගේ හැටිම තමයි. මොකද ගොඩක් දෙනෙක් දන්නවා මම ටෙලින් කතා කරන කෙනෙක් වෙනවා නම් වෙනවා නරනවා හරිනවා වර්ධිනවා. මේ මගේ ක්‍රමවේදය අනාගතය හා සම්බන්ධයෙන් ලංකාවේ තුල ලොකු කැළඹීම් ස්වභාවයක් ජලජ රාශිවල ඇති කරන නිසා අපිට ආපහු මැයි ජූනි ජූලි වෙද්දී ගුණාත්මක සහිත ඒ වගේම තමයි කැළඹීම් සහිත ආපහු අර යම් විදිහකින් ගම් වතුර ප්‍රශ්න ඒ වගේම තමයි ආර්ථික වශයෙන් හා අපි වගාවල තියෙන අපේ ගොවින්ට පීඩා දෙන කතාවක්. ගොවියා රජකමන සුදුසුයි කියලා කිව්වේ මනස හොදාගත් කලින්. මේ වෙලාවේ නම් ගොවියාට අම්මුඩේ නැති වෙන යන විදිහ තමයි පරිසරය හැදලා තියෙන නිසා ගොවින් පරිස්සම් කරගන්න. මොකද අපිට බත බුලත අපි කන බත්පත අපේ රටේ ණයක් නොවී දෙන්න පුළුවන් එකම කොටාශය අපේ මේ උදාහරණ ගොවි රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා අනිවාර්යයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි දෙවෙනියට ඉන්නේ එතුමා. හැබැයි එතුමා පැත්තකින් තියලා මේ 103.2.5 කී ඉන්න නාමල් රාජපක්ෂ වැඩි විදියට කියත් සමහර අය නාමල් රාජපක්ෂ පහර දෙන්න එතුමාට ඒ හේතුව තමයි මතේ 2009 ඔබතුමා කියන ආග්ලාන්තම මතේ එළියට එනවා කියලා මට කියනවා. මම මේරු සම්පල්ලිය එතකොට මතක තියාගන්න කවුරුත් අර අපි කියනෝනේ අර සුද්ධ වැද්ද කාලේ තමයි අපි කෙලින්ම කිව්ව කියලා. එහෙම තමයි මමත් එදා ඒ කාලේ කිව්වේ. කවුරුත් ඔය කියන්න ආවේ නෑ. අයිබෝන් ලංකාවේ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව විශ්ව ශාස්ත්‍රවේදයට අනුව හරිම අනාවැකි තනි කෙලින් එහෙම නැත්නම් තමන්ගේ මතයට නෙවෙයි විශ්ව ශාස්ත්‍රවේදයට අනුව ඉදිරිපත් කරන ගුරු සම්පත්තියනගේ මහත්මයාත් එක්ක අද දවසේ තවත් බොහොම ආందోලනාත්මක අනාවැකි අර ඔබ සමහර තැන්වල කියනවානේ මියුරු මහත්තයා කතා කරන්නේ තමන්ගේ මතයේද ජ්‍යොතිෂ්‍ය මතයේද කියලා සමහරලාට මාරු කරගන්න බැරුව එහෙම නැත්නම් ඒ වෙනස අඳුර ගන්න බැරුව සමහර අය ලත වෙනවනේ නෑ. විවිධ ග්‍රහ මාරු විද්‍යාත්මක හේතු ලග්නවලට කොහොමද ග්‍රහයන් මාරු වීම බලපාන්නේ මේ සියල්ලම ඒ ශාස්ත්‍රානුකූල ඇසිනුත් ඔබට අපි පැහැදිලි කරන්න සූදානම්. ඊට කලින් මම ඔබට මතක් කරනවා ඔබට පේනවා ඇති ලංකාවේ වැඩිම සම්මාන එකතුව විශේෂයෙන්ම Golden Business Excellence Award සම්මානය, අලුත්ම සම්මානය Global Synergy Award සම්මානය, People's Excellence Award සම්මානය, Pinnacle සම්මානය, Asia Miracle සම්මානය, Shapaya සම්මානය වගේම Top 100 සම්මානය එකී නොකී සම්මාන ගණනාවක් දිනාගෙන දවසින් දවස මිනිස්සුන්ගේ හදවත් දිනා ගන්න විශ්ව ශාස්ත්‍රවේදී ගුරු සම්පත්තියනගේ YouTube නාලිකාවක් ජ්‍යොතිෂ්‍යවේදියෙක් සතු වෙනවා නම් ඒකේ වැඩිම ජනප්‍රියතාවය වැඩිම views ප්‍රමාණය හිමි වෙන්නේ ගුරු සම්පත්තියනගේ ජ්‍යොතිෂ්‍ය නාලිකාවට. ඒකේ කිසිම තර්කයක් නැහැ. ඒ නිසාම මිනිස්සු ගල් ගහනවටත් වඩා තමන්ගේ ශේෂ්ත්‍රයේ ඉන්න මිනිස්සු ගුරු සම්පත්තියනගේ මතයට දවසින් දවස ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. හැබැයි එහෙම ඇහුවාම ඔහු කියන්නේ hina වෙලා අනේ කමක් නැහැ. තමන් ඕන දෙයක් කරගත්ත දෙයක්. හැබැයි මගේ ගමන මම මිනිස්සු වෙනුවෙන් ඉදිරියට යනවා කියන කතාව. ඒක මට වඩා ඉස්සර තිබ්බ කමෙන්ටුයි දැන් තියෙන කමෙන්ටුයි ඔබ පොඩ්ඩක් හොයලා බලන්නකෝ මේ අපේ YouTube එකට ගිහිල්ලා. එතකොට ඔබට දැනගන්න හම්බ වෙයි කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ සත්‍ය කොතනදීද ජය ගන්න කියන එක ඔබට එතනදී බලා ගන්න හැකියාව ලැබෙයි. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්න. අයිබෝන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. මේ වෙලාවේ ලංකාවේ ජ්‍යොතිෂ විද්‍යානුව රටේ විවිධ කැළඹීම් සමහර වෙලාවට කිව්ව ඇත්ත පොරු වෙලා බොරු ඇත්ත වෙලා සමහර තැන්වල යටපත් කරලා රබර් බෝලේ වගේ වතුර ඇතුලේ සංගවගෙන ඉන්න තිබ්බ සත්‍ය උඩට එකපාරට මතුවෙලා සමහර ඉතාම ජනප්‍රියයි මම සත්‍යයි කිව්ව මිනිස්සු බොරු කිව්වා කියලා ඔප්පු වෙලා මිනිස්සු ඉදිරිපිට නිරුවත් වෙලා හරි මෙහෙම කියන්නේ එකිනෙකට විශ්වාස කරගන්න බැරි සිද්ධි කලකදී දේශ ප්‍රේමීන් වෙච්ච මිනිස්සු දේශ ද්‍රෝහීන් කරන්න සමහර අය මතු පිටින් උත්සාහ කරනවා විවිධ දේවල්. හොඳට මතක තියාගන්න මේ මම කියන කතා මේවට යම් ජ්‍යොතිෂ්‍ය විද්‍යානුකූල පදනමක්. එහෙම නැත්නම් විශ්ව ශාස්ත්‍රවේදය අනුව පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ මහත්තයා මේ පහුගිය දවස්වල ග්‍රහ මාරු කිහිපයක්ම සිද්ධ වුණා. රවි මාරුව, කුජ මාරුව, මීනයේ සිකුරුවට එනවා ඉස්සරහට. පහුගිය ග්‍රහ මාරු සහ ඉදිරියට විශේෂයෙන් අපි බලන් ඉන්නවා අලුත් අවුරුදු සමයේ මේ මාර්තු මාසේ
සිද්ධ වෙන විවිධ ග්‍රහමාරු නිසා අපේ ජීවිතවල විවිධ හැලහැපි වගේම ලංකා දේශපාලනයේ මොකද මම මේ දේශපාලනය කියලා කිව්වේ ලංකාවේ සියලු දේට දේශපාලනය තමයි බලපාන්නේ අපි කොච්චර නැහැ කිව්වත්. මේ සියලු දේවල් වලට මේ ප්‍රබල ග්‍රහමාරු බලපාලා තියෙනවා. විශේෂයෙන් මට කියන්නකෝ මුලින්ම රවි මාරුව සහ කුජ මාරුවෙන් මොකද අපිට වෙන්නේ සහ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? ඔව් මම ප්‍රවේශයට එන්න කලින් රනිල් මහත්මයා මම වැදගත් දෙයක් කියන්නම් මේ සමහරලාට ඉපදෙන තැන දන්නේ නැති මිනිස්සු මරණ හැටි දන්නේ නැති මිනිස්සු මරණ විදිය හෝ තැන දන්නේ නැති මිනිස්සු ලෝකේ කියනවා සමහර දේවල් අපි පිළිගන්නේ නැහැ. අපි තේරුම් අපිට අවශ්‍ය නැහැ. අපි ඔය ගැන විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා. ලෝකේ අපි දකින්නේ නැති ආධ්‍යාත්මයක් විශ්වය තුල තියෙනවා. කෙටියෙන් කිව්වොත් ඒක තමයි මම මුලින් පටන් ගන්නෙ. ඒ වගේම තමයි මේ මම මෙහෙම ලස්සන කතාවක් කියනවා. ඒ තමයි මේ ලෝකේ මට ඕන විදිහට යමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේ විශ්වයේ එක්තරා නියාමයක්. අපි හැමෝම මේ පෘථිවි වාසීන් වුණාට අපි යම් විදියකින් පාලනය කරන අර අපි හිතමු වත්තක ඉන්න පුංචි හාරලක් වගේ නැත්නම් යම් විදිහකින් පාලනය කරලා කොටුවක හදන පුංචි කුකුළු ගොවිපොලක වගේ ඉන්න සත්ත්ව කොටසක් වගේ ජීවත් වෙන මේ පෘථිවි වාසියා. ඒ මතක තියාගන්න මේකේ සිදුවෙන්නේ ආත්ම ගලණයක් විතරයි. මේ ආත්ම ගලණය සිදුවෙන ලෝකයක මේ ග්‍රහමාරුන් වලින් සිදුවෙන දේ පිළිබඳව ඍෂිවරුන් වහන්සේලා සොයාගන්නේ මීට වසර 6300 කලින් ඉතිහාසයේ ඉඳන්. ඒ ආරම්භය පුලස්ත්‍ය ඍෂිවරුන් වහන්සේ විසින් එක හරියට පියවර තබනවා ඍෂිවර සංග්‍රහ තුළ. ඉතින් උන්වහන්සේ හොයාගත්ත මේ දැවැන්ත ශාස්ත්‍රය තුළින් ලෝකේ අනාගතය දකින්න තියෙන එකම විෂය ජ්‍යොතිෂ බවටපත් වුණා. නිසා මේක තමයි යථාර්ථ විෂය. නමුත් මේකේ ප්‍රශ්නේ තිබ්බේ මේක අර පාරම්පරිකව කාලෙන් කාලට එනකොට මේක ඊළඟ පරපුරෙන් පරපුර ගුරු මුෂ්ටිය සහිතව ආපු නිසා මේකේ තියෙන වටිනාකම ක්‍රමෙන් වැළිලා ගියා. ඊට පස්සේ ආවා මේකේ බාධක වලට අර අපලව මුදු ක්‍රමය, ඊට පස්සේ ආවා සුර ක්‍රමය, ඒ වගේම තමයි ඊට පස්සේ තෙල් බෙහෙත් ක්‍රමය, ඊට පස්සේ ආවා වාස්තු දෝෂ වෙන දෝෂ ක්‍රම ටික ඔයම ආවා. එහෙනම් නමුත් ආධ්‍යාත්මය සැකසීලා තියෙන්නේ සංසාර ගමනක් ඔස්සේ. මේක න්‍යාම ධර්ම පහක් ඔස්සේ දෝලණය වෙන අතුලාන්තයක ලියවෙන කතාවක්. එනම් මේ පෘථිවි වාසියාට වෙනස්ම විෂයක් ලෝකේ තියෙනවා නම් ඒ වෙන මොකුත් නෙමෙයි ජ්‍යොතිෂ විෂය විතරයි. මොකද නූතන විද්‍යාව තාම පරීක්ෂණාත්මකවත් හොයාගෙන නැහැ මේ අතුලාන්ත තියෙන කරුණු සම්බන්ධයෙන්. ඒකට හේතුව ඒක අසම සම ප්‍රඥාවක්, සාසම සම ශාස්ත්‍රීය සටහනක්. මම එහෙම තේමින් ඔබතුමා අහපු ප්‍රශ්නය මේ රවි මාරු වීමත් එක්ක සිදුවන ක්‍රමවේදය. දැන් රවි ග්‍රහයක් අක්ෂය තුළ වෙනස් වීමක් මුලින්ම ආරම්භ කළේ කුම්භ රාශියට ආවා හරියටම පෙබරවාරි මාසේ 13 වෙනිදා දිනේදී. 14 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම පරිසරය තුළ අලුත් පරිසරයක් ඇති කරමින් රවි කක්ෂය තුළ දෝලණය වී ගමන් කරනවා. ඒතර මේකත් එක්ක අර නිහඬතාවයේ බිඳිමින් ලෝකේ පරිපාලන තත්ත්වයන් තුළ වෙනස්කම් ඇති කරනවා. ඔතනටම තවත් ග්‍රහමාරුවීමක් එකතු වෙන කුම්භයට ඒ කවුරුත් නෙමෙයි ඒ කුජ ග්‍රහමාරුවීම. එහෙනම් ඒක ආවේ පෙබරවාරි මාසයේම 23 වෙනිදා. කුම්භ රාශියේ මේ ග්‍රහයන් දෙදෙනා පැමිණීමත් එක්ක ලෝකේ නායකත්වය හා අභිමානවත් බව සහ සටන්කාමී බව මූලාරම්භය තියෙනවා. දැන් අර මම කිව්වා මේ කඳවුරු ලාගෙන හිටපු මෙච්චර කාලයක් වටේ තමන්ගේ ප්‍රතිවාදය දුර්වල කරමින් කුරුමානම් අලන කැට් එකෙන් තමයි අපි කියන ඩොනල්ඩ් ට්‍රම්ප් බලලා. ඒක තමයි මේ සිංහසයාව තියෙන ඒකේ පූසා. තමන්ගේ ක්‍රමය තුළ බලය ප්‍රචලිත කරමින් ප්‍රහාරාත්මක කාලයේ ආරම්භය මුලින්ම තියන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට එතන සිට හරියටම සතිය එකමාරට පස්සේ ට්‍රම්ප්, ඒ කියන්නේ හරියටම මම කතා කරන්නේ 2026 වසරේදී මාර්තු මාසයේ වෙනකොට ට්‍රම්ප් තමන්ගේ බලය වේගෙන් ගේනවා මාර්තු 16, 17, 18 කියන කාලෙත් එක්ක. ඔය 16, 17, 18 කියන්නේ ට්‍රම්ප් නැවත ලෝකයට ප්‍රශ්නාර්ථයක් ඇති කරන කාලය. ඒක පටන් ගන්න මූලික පියවර තියන්නේ රවි ග්‍රහයත් කුජ ග්‍රහයත් මේ දෙදෙනාම කුම්භ රාශිය තුල බලය මූලාරම්භ වශයෙන් හදන තැනදී ස්ථානගත වෙනස් වීමත් එක්ක. ඉතින් මේක විශේෂ සිද්ධියක් ලංකාව වගේ රටවලට නම් විශේෂම ජාත්‍යන්තර හමුවේ යම් යම් විදියකින් පරිපාලන තත්ත්වයන් තුළ විවිධ පීඩනයන්, ආර්ථික පීඩනයන්, සැලසුම් වල බාධා සහ විදේශීය සංචිත හා ඒ තත්ත්වයන් තුළ හිරවීම වගේ ලක්ෂණ වල මූලාරම්භය හැදෙන. ඊට අමතරව ලංකාවේ අභ්‍යන්තරික තත්ත්වය තුළ අභ්‍යන්තරික රාමුව තුළදී යම් විදියකින් මිනිසුන්ට ආර්ථිකමය වශයෙන් පීඩනයක් තදින් ජනවාරි, පෙබරවාරි, මාර්තු දක්වා ලැබෙනවා. ඒකට හේතුව මකර සහ කුම්භ කියන ස්ථාන දෙකට මේ රවි, කුජ, බුධගේ වෙනස් වීම ගමන් මාර්ගය හැදෙනකොට ඒ පීඩනය මොකද ලංකාව කියන ලෙවෙන කොහොමද සෙනසුරු අධිරාජ්‍යක නිසා සෙනසුරුගේ රාශි දෙකට කොහොමද ග්‍රහයේ වෙනස් වීම පැමිණියාම මුල් කාල 15 මාස 3ක කාලයට පීඩාව වැඩි කරනවා. ඊට පස්සේ ආපහු ලංකාවට යම් විදියකින් මාර්තු මාසයේ 18 20 පස්සේ පරිසර ටික ටික ලිහිල් වෙනවා. ඒක මිනිසුන්ගේ තියෙන ආර්ථික වශයෙන් හිරවීම ටික, පීඩා ටික ක්‍රමෙන් නැවත ලිහිල් වෙන්න පටන් ගන්නමක් සහ අවස්ථා ටික හොඳින් ගොඩනගෙන හේතුවක් වෙනවා. විශේෂයෙන් දැන් ඔය කතා කරන ග්‍රහමාරු අතරේ ඔබතුමා කියන ප්‍රබල දේවල් අතර මේ අප්‍රේල් කාලේ එහෙම නැත්නම් අලුත් අවුරුදු සමයේ
විවිධ අපි මීන රාශිය මේෂ රාශියට අවුරුදු 10 වෙනවා කියලා අපි දන්න කාරණේ තියෙන හැබැයි ඔබතුමා අනාවැකි දක්වනවා මම දැක්ක මේ ප්‍රබල බුද මාරුවක් ලංකාවේ දේශගුණය කාලගුණය සහ මේ සියලු දේවල් කරකවල අතහැරියා වගේ වෙන්න පුළුවන් කියලා ඔබතුමා මම දැක්ක යම් තැනක මතයක්. ඔව් මම සාමාන්‍ය වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක වෙනවා කියලා තමයි කියන්නේ. ඒක මගේ හැටි එහෙම තමයි. මොකද ගොඩක් දෙනෙක් දන්නවා මම කෙලින් කතා කරන කෙනෙක් වෙනවා නම් වෙනවා මරනවා නම් මරනවා හරිනවා හරිනවා වර්ධිනවා වර්ධිනවා. ඒක මගේ ක්‍රමවේදය. ඒ නිසා මම නැවත කියනවා ලංකාව සෙනසුරු මේ මොහොතේ විශ්ව ධර්මයට අනුගතව සෙනසුරු රැඳිලා ඉන්නේ දෙවැන්නේ. දෙවැන්න කියලා කියන්නේ මීන ස්ථානේ ජලජ රාශිය. අර මාළුව නිසා කට නිසා නසා ගන්න. ඒ වගේම තමයි නීති ස්ථානේ ජලජ රාශිගත ස්ථානේ දිට්ටුව එනකොට සෙනසුරු වක්‍රය ගලවගෙන ගිය තැන අර නොවැම්බර් මාසයේ 27 28 29 දැන් සෙනසුරු ග්‍රහය ඔහම චලිත වෙලා එනකොට ඒකම බුධ කියන්නේ ජලය ස්තරයට අයිති ග්‍රහයෙක්. බුධ අයිති මානස ප්‍රඥාව බුද්ධිගෝචර බව සහ මානසික පසුබිම. මේ අප්‍රේල් මාසේ 11 වෙනිදා සිදුවන බුධගේ වෙනස් වීමත් එක්කම අප්‍රේල් මාසේ 11 වෙනිදා සිද්ධ වෙනකොට අප්‍රේල් මාසේ 9 10 ඉඳන්ම යම් විදිහකින් රට අභ්‍යන්තර තුළ යම් ගැටලු සහිත භාවයන් නැවත මතු කරනවා. ඒ හේතුව මිනිසුන්ගේ ප්‍රඥා ගෝචර බව සහ කැළඹීම් සහිත ස්වරූපයක් නැවත මතු කරන කාලයක් දෙනවා. ඒක ආර්ථිකම වශයෙන්, සැලසුම් වශයෙන් සහ පරිපාලන වශයෙන් යම් ගැටලු කීපයක් එනවා. ඒ අප්‍රේල් මාසේ 9 10 බුධ මාරුවීමට ප්‍රථම පැය 48කට කාලේ ඉඳන්. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගණනය කරන පැය 48කට කාලේ ඉඳන්. ඊට පස්සේ බුධ මාරු වෙලා අප්‍රේල් මාසේ ඔය කියන සිංහල අවුරුද්දෙන් පස්සේ දින හරියටම ඒ කියන්නේ අප්‍රේල් මාසේ 11 වෙනිදා බුධ වෙනස් වෙලා දින ප්‍රමාණය ගත්තොත් දින හරියටම 6කට පස්සේ කියන්නේ අප්‍රේල් මාසේ 17 කියන දවසේ එනකොට පරිසරයේ වේගෙන් වෙනස් වෙනවා තවදුරටත්. එහෙනම් මේ වෙනස් වීම එක බලද්දී බුධ ග්‍රහයාගේ මේ වෙනස් වීම ටික සියල්ල ඇති වෙන්නේ අනාගතය හා සම්බන්ධයෙන් ලංකාවේ තුල ලොකු කැළඹීම් ස්වභාවයක් ජලජ රාශි තුල ඇති කරමින්. ඒ නිසා අපිට ආපහු මැයි ජූනි ජූලි වෙද්දී කුණාටු සහිත ඒ වගේම තමයි කැළඹීම් සහිත සහ ආපහු අර යම් විදිහකින් ගම් වතුර ප්‍රශ්න ඒ වගේම තමයි ආර්ථික වශයෙන් හා අපි වගාවල තියෙන අපේ ගොවින්ට පීඩා දෙන තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ගොවින් මේ මොහොතේ පීඩාවෙන් ඉන්න ඔවුන්ගේ වී වලටවත් සහතික මිලක් නැතුව අපි හැබැයි කතාවට කිව්ව නම් ඉතින් නිර්ධන පාන්තික ජන රජයක් තුලදී ගොවින්ට හොඳ සහනයක් අවස්ථාවක් වගාකරුවන් හොඳ අවස්ථාවක් ලංකාවේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ගොඩ නැගෙයි කියලා තමයි ගොඩක් දෙනෙක් බලන් හිටියේ. අදට අඩුම තරමේ ගොවියාට අපි රජකම දෙන්න පුළුවන් සුසු ක්‍රමයක් නේ අපි නිර්මාණය කළේ. හැබැයි ගොවියාට අපි කියන අපි ජන කතාවටත් කියලා තිබ්බේ ඉතින් එන්න මෙහෙම කතාවක්. ගොවියා රජකමන සුදුසුයි කියලා කිව්වේ මඩ සෝදාගත් කල. හැබැයි ඉතින් මේ වෙලාවේ නම් ගොවියාට අම්මුඩෙත් නැති වෙන්න යන විදිහට තමයි පරිසරය හැදිලා තියෙන නිසා ගොවින් පරිස්සම් කරගන්න. මොකද අපිට බත බුලත අපි කන බත්පත අපේ රටේ ණයක් නොවි දෙන්න පුළුවන් එකම කොට්ටාශය ඉන්නේ අපේ මේ උදාරතර ගොවි මහත්වරු. ඒ නිසා අපි ඒගොල්ලන්ට ආදරය කරන්න ඕනේ, උන් රැක ගන්න ඕනේ. ඔවුනුත් මේක දාමලා ගහලා ගියොත් දවසක අපිට තවත් යැපුම් ආර්ථිකයක් ජාත්‍යන්තරයෙන් ගන්න වෙයි. විශේෂයෙන්ම එළවලු ටිකටත් පිටරටින් ගේන්න වෙයි. හාල් ටිකත් පිටරටින් ගේන්න වෙයි. මොකද මේකේ අර දෙවෙනි අතරමැදියා පවණක් ලංකාවේ පෝෂණය වෙලා හරියන්නේ නැති බව රාජ්‍ය පරිපාලකයා තාම තේරුම් ගරන් නැති නිසායි මම මේ කියන්නේ. ඔබතුමා එක තැනක තියෙන මේක අමතර ප්‍රශ්නයක්. ඔබතුමා එක තැනක කියනවා තාමත් ඔබතුමාගේ නොවෙනස් සනාවැකිය 1000ක් දෙනා කිව්වත් ඒක වෙන්නේ නැහැ කියලා ඔබතුමා කියනවා 2029 වෙනකොට මේ රටේ පරිපාලනය කන පිට පෙරලෙන්න පටන් ගන්නවා. ඕකනේ ඔබතුමා. මම මෙවරු සම්පල් ලියන ගේම තමයි. මම ඒක එහෙම කියන්නේ මං ස්ටෙප් 3ක් ගැන කිව්වා මේ රට හා පරිසර වෙනස් වෙන තැන. එක කිව්වා 2008ටම 25 වසරේදීම මීන රාශියේ සෙනසුරු පැමිණීමෙන් රාජ්‍ය පරිපාලනය තුළ බොරුව, හෙළුව සහ ඇතුළාන්තයේ ඇත්ත ස්වභාවය මේ පරිපාලකයා කියන කතාව ඒ වෙනස් වෙමින් කට නිසා මීන රාශියේ සෙනසුරු නැසින බව. ඊපස්සේ දෙවෙනි ස්ටෙප් එක මම කිව්වා ලංකාවට ස්වාභාවික උපද්‍රවයකින් හෝ පරිපාලන බලයකින් හෝ වෙනස් වෙලා ලංකාවේ ආර්ථිකයටත් යංගම ලංකාවේ ස්වයංපෝෂිත භාවයට ලොකු හානියක් සිදු වෙන බව සෙනසුරු වක්‍රය ගලවන් යන තැන. ඒ නොවැම්බර් මාසේ 27 28 වෙනකොට 29 දක්වා පරිසරය තුල ඒ විදිහටම දිට්ටු ඇවිල්ලා ඒ පරිසරය වෙනස් වුණා. ඊළඟ ස්ටෙප් එක මම කියලා තිනවා 2008ටම 27 වසරේදී අගෝස්තු සැප්තැම්බර් කියන කාලේ අගෝස්තු සැප්තැම්බර් 2027 අගෝස්තු සැප්තැම්බර් වෙනකොට මේ වර්තමාන පාලන පක්ෂයට ලොකු අපකීර්තිමත් කාලයක් එනවා. මිනිස්සු පාරවල් වල සිට
ඔවුන්ට පරිපාලන දැන් අපි දැක්ක පහුගිය කාලේ අරගලය කරලා අරගලයට උඩගෙඩි දීලා ඒ වගේම තමයි අවසානයේදී මිනිස්සු ඝාතනය කරපු අය හැංගිලා අර ඒකට බිලි වෙච්ච අය අර බලුණුලා කොස්සට බාවගත්ත කට්ටිය හැංගිලා අර බිලි වුණා තරුණ පරම්පරාව අඩියක් පස්සට තියෙන මම කියන නාලාගිරිය අතට රාපෝල වගේ ඇවිල්ලා අවසානයේදී මේක උඹලා හොරු උඹලා මෙච්චර මංකොල්ල කාලා මේකේ ඩයස්පොරා මේක වෙන්නුව මේ උගන්ඩාවේ සල්ලි ඒතර අර විදියට ආභරණ මෑණික් මලු ඊට පස්සේ දැන් දේශීය හචි නිදහස් වෙලා ඊට අමතරව ගත්තාම අර චිචික රොකට් එකත් පැලවත්තට වැටලා තියෙනවා ඊට පස්සේ ගත්තාම අනිත් පැත්තෙන් වැටලා ආදායමුත් හම්බෙලා ඊළඟට පෝට් සිටි එක හදුවෙකුනුත් ආදායම හම්බෙනවා අද වෙනකොට හම්බන්තොට වර ආයෙත් ආදායම හම්බෙනවා ඒතර මත්තල ගුවන්තොට පොලේ තවනට ආධාර හම්බෙනවා සවස් වලටත් තව ආදායම් ලැබෙනවා මම ඔතනට බාධා කරා මම කියාගෙන ආවේ දැන් සමහරවිට මේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයානේ අනිවාර්යයෙන්ම ඉතින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමි දෙවෙනියට ඉන්නේ එතුමා හැබැයි එතුමා පැත්තකින් තියලා මේ 103.2.5 කිය ඉන්න නාමල් රාජපක්ෂ වැසිකිළියට ගියත් සමහර අය නාමල් රාජපක්ෂ එතුමාට කරන්න ඒ හේතුව තමයි මතේ 2009 ඔබතුමා කියන ආන්දෝලනාත්මක මතේ එළියට එනවද කියලා මට හිතෙනවා මම මේවරු සම්පල්ලේ මම දන්නවා කේන්දරවල පිහිටීමත් කාලය ගණනය කිරීමත් බලය විමධ්‍යගත බලය බෙදී ගිහිල්ලා අවසානයේ බය මිනිහට වැඩියෙන් ගහනවා අනිවාර්යයෙන්ම ඊළඟට මොකද මතක තියාගන්න ලංකාව පාලනය කරන්නේ ලංකාවෙන් නෙමෙයි මේක පාලනය වෙන්නේ රෝ එකෙන් මේක පාලනය වෙන්නේ CI එකෙන් මේක පාලනය වෙන්නේ ඩයස්පෝරාවෙන් මේක පාලනය වෙන්නේ FBI එකෙන් මං ආයෙ කියන්නේ එතකොට ඔවුන් පවා දන්නවා අනාගතයේදී මේ පරිපාලනය කුඩු වෙලා පොඩිපට්ටම් වෙලා යනවා කියලා. එදාට ඔවුන්ට මේ අටත් ඡන්ද අඩුම තරමේ ලක්ෂ 17ක්වත් ගන්න බෑ. හැබැයි මං කියලා තින් 17ක් නෙමෙයි කොහොමත් අනාගතයේදී ඉතිරි වෙන්නේ 10 දිනක්වත් හොයාගන්න බැරි වර්තමාන 159න් 10 දිනක්වත් නැහැ. කොටසක් ලංකාව තුලම නින්දා අපකීර්තිලා පීඩනය අපි කියන සුයිසයිඩ් කරගන්න තැනට පාපත් වෙයි. ඉතුරු කොටස ක්‍රමයෙන් ඉතා උපක්‍රමශීලීත්වයෙන් රටවලට පැනගෙන හැංගෙනවා. ඒ විදිහට තමයි ඔවුන්ගේ පරිසරය. ඒ වගේම රටවල හැංගිලා ඉන්න අයටත් ওই ප්‍රශ්න උද්ගත වෙනවා. මොකද හේතුව මතක තියාගන්න සෙනසුරු එන්නේ සම්පූර්ණයෙන්ම ඕෂම්බේට 2029න් පස්සේ. හරියට මේක පැහැදිලි කරලා මම කොට බාධා කරා මේ අන්තිම කොටසේ ඉන්නේ. දැන් ඔය කියන විදිහට මේ කියන නාමල් රාජපක්ෂ ඉන්නේ ජාතිකවාදී මතයකනේ. හැබැයි හොඟක් අය බලන් ඉන්නවා නාමල් රාජපක්ෂලා තියෙන මේ දකුණු ඡන්ද ටිකෙන් විතරක් ගොඩ යන්න බෑ. අපිට දෙමළ ජනතාව සහ උතුරු ජනතාව ගොඩ දාගෙන හරි පහසුවෙන් මේ ලංකාව කියන එක ජයග්‍රහණය කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂ ජාතිකවාදී මතයත් එක්ක තනි වෙනවනේ. නාමල් රාජපක්ෂ ඩයස්පෝරාව කැමතිත් නෑ. සමහර රටවල් කැමතිත් නෑ. නාමල් රාජපක්ෂ ඉන්නේ තනි වෙච්ච මතයකනේ. මෙහෙම දෙයක් තියෙනවා. ලංකාවේ බහුතරයක් තාමත් ඉන්නේ ශ්‍රී ලාංකික සිංහල ඡන්ද. මතක තියාගන්න. මතක තියන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එදා බලයට ආවේ බහුතරයක් වූ සිංහල ඡන්ද වලින් බව මියුරු සම්පලිනගේ කිව්වා. ඒක එන හැටිත් කිව්වා. එතුමන්ට බලය රඳවාගෙන කරන්න බැරි හැටිත් කිව්වා. ලෝකයේ ඇති වෙන ව්‍යසනය ගැනත් කොවිඩ් වගේ වසංගතය ගැනත් මියුරු සම්පලිනගේ ITN වැඩසටහනේදී කෙලින්ම හෙළි කරා. එතකොට මතක තියාගන්න කවුරුත් අර අපි කියනෝනේ අර සුද්ද වැද්ද කාලේ තමයි අපි කෙලින්ම කිව්වේ කියලා. එහෙම තමයි මමත් එදා ඒ කාලේ කිව්වේ. කවුරුත් ඔවා කියන්න ආවේ නැහැ. මොකද එකක් තමයි පවතින පාලන තන්ත්‍රයට බය ඇත් හිටියන මම කෙලින් කියනවා මට මොන ආණ්ඩු තිබ්බත් මම මේ දරන්නේ මම මේ කියන්නේ මගේ විෂය අනුගත දේවල් විතරයි. ඒක සමහරට මම රට වෙනුවෙන් කතා කරද්දී ස්වරය වෙනස් ඇති. රට වෙනුවෙන් කතා කරද්දී මම කියන දේ හරි වැරද්ද පෙන්වන විදිය වෙනස් ඇති. හැබැයි මේ සත්‍ය කතා කරන්නේ. එනිසා මම නැවතත් කියනවා එදාට ඩයස්පෝරාවේ ඡන්ද ටික, ටැමිල් ඡන්ද ටික නාමල් රාජපක්ෂට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔහු එන්නේ එතුමාණන් එන්නේ සම්පූර්ණයෙන්ම සන්දාන පක්ෂකින් බව මම කිව්වා. ඒතර එතුමා සන්දාන පක්ෂය හදනකොට ඔතෙන්දී තෝරා ගන්න වෙනවා තව කණ්ඩායම් දෙකක්. ඒ කණ්ඩායම් දෙකේ සහයෝගයත් ඇතුව තමයි දිනන්නේ. එතකොට මතක තියාගන්න මේ වර්තමානයේ රාජ්‍ය නිලධාරීන්ට මේ වර්තමානයේ පරිපාලනයෙන් දරදී අධිනායටත් සිරගත වීම තියෙන බව මම නැවත කියනවා. 2031 දී ඔවුන්ගේ නඩු ටිකේදී ඔවුන් පීඩනයට පත්වෙන හැටි වසර සම්පූර්ණයෙන් අවුරුදු 5 7 12 22 දක්වා ඔවුන් හිරදඩුවම් විදින හැටි දකින්න පුළුවන්. අර මම සමස්ත ගණනයේ ක්‍රිම් ටික ඔය විදිහම සිද්ධ වෙන නිසා මම නැවත කියනවා මියුරු සම්පල්ලියනගේ කිව්වම තමයි මගේ වැඩසටහන් වලට බය අය හැංගිලා හොරෙන් බලුවට කමක් නැහැ. බොහොම ස්තුතියි. අවසාන වශයෙන් මියුරු සම්පල්ලියනගේ හරි අනාවැකිය සාක්ෂි සාධක අනුව ඉදිරිපත් කරා
ඔබේ මතය ඒක ඔබ තියාගන්න මේ මිරු සම්පත් ලියනගේ මතය නෙමෙයි මේ විශ්ව ශාස්ත්‍රවේදය අනුව ජ්‍යොතිෂ විද්‍යාත්මකව ග්‍රහචාරය අනුව නාමල් රාජපක්ෂ කොතනද ස්ථානගත වෙන්නේ සජිත් ප්‍රේමදාස කොතනද ස්ථානගත වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාගේ ග්‍රහචාරය අනුව ඔහු කොතනද ස්ථානගත වෙන්නේ කියන කාරණේ කියන්නේ මම මදහත් මාධ්‍යවේදියෙක් විතර මේ සියලු ප්‍රශ්න මැද තැනක ඉඳගෙන ඔබ වෙනුවෙන් ප්‍රශ්න කරනවා එවනම් අපි තවත් දවසක මෙවැනිම ආందోලනාත්මක අනාවැකි සමගින් විශේෂයෙන්ම ජ්‍යොතිෂ විද්‍යානුකූල විග්‍රහයක් එක්ක හම්බ වෙමු. එතෙක් ඔබට සුබ දවසක් ආයිබෝවන්. අයිබෝවන්.